හරි හරි. අවනේ පෙට්‍රල් ගන්නවා. මේ බානුක යන්නේ දැන් හිල් විදින්ද. හයි යාළුවනේ. යනවා උණ වෙඩිල්ලක් හදන්න උණ බට හොයන්න අද. අද අපි හදන උණ වෙඩිල්ල. අපිට හම්බුණා යාළුවනේ ප්ලේස් එකක් උණ බට කපන්න. දැන් අපි යනවා එතනට උණ බට කපන්න. අතු මේ මෙතන හරියනවා. maru. ඔය අනික් එක. අනික වඳුරට දැලිපියා වුණා කද සීන් එකක් තමයි යාළුවනේ සස්මිතට වතුර කියන්නේ. මේ ඉන්නේ අපේ බටයා. AKA ද බටයා. ලහිරු AKA බටයා. හා අපි හම්බුණා උණගස්. දැන් කපන්න තමයි තියෙන්නේ. අපේ නුරාත් දින්නා දීමත් ඉන්නා. බානුකත් ඉන්නා. හායි යාළුවනේ. අපි උණගස් කපන්නා කැලේ ඉන්නේ. කැලේ ඉන්නේ. උණකට කපනවා. ඒක මගේ රත්තරන් යාළුවනේ. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයාර් කරන්න, ලයික් කරන්න. අනිවාර්යෙන්. බානුක උණකට කපනවා. මේ අපේ දීමත් ඉන්නා මෙතන. බානුක කපනවා. කපනා අපේ කො මුණයා පල්ලෙහා ඉන්නවා. අර එකෙක් ඉන්නවා පිටිපස්සේ ඌව පේන්නේ. හරි අවුලන්නේ. අපි කැපුවා දැන් උණ බටේ. අර ඉන්න මුව මේ වතුරට බස්සන්න බෑ. ආයි ගන්න බෑ බැස්සුවට පස්සේ. ඔය ඉන්නේ අලිය බහැලා වගේ. කණ්ඩයි නාණ්ඩයි විතරයි උදන්නේ. එයාලා කපනවා මම බලන් ඉන්නවා. හරි. ඒකේ බයලතු ගහන්න. ඉන්නේ. මුගේ නම බටයා. නෑ මුගේ නම ලහිරු AKA බටයා. එවන්න? මන්නේ දුන්නා. මරු එක මන්නේ එවනවා. තැපල් කරපන්. ඒ උඹ ෆෝන් නම්බර් දායේ? ෆෝන් නම්බර් නේ මැසේජ් එකක් ඇවිල්ලා දිනවා ඒක ධෝනි. ධෝනි නෙමෙයි. එහෙනම් ඔය වීඩියෝ එක දැකලා හරි ධෝනි කෙනෙක් මට කැමතියි. අනිවාර්යෙන්. අඩෝ උණ වෙඩිල්ල කැපුවා යා උණ වෙඩිල්ලලු. උණ බටේ කැපුවා යාළුවනේ. සස්පිර ප්‍රමුඛ බානුක නෑ උඹේක මගේ සාක්කේව. අපේ නුරාත් ඉන්නවා. දීමත් ඉන්නවා. බානුක ඇයි උඹට වර්ණන්තතාවේද? ඔරු කියලා හිටලා මුට ගහන්න. ගමේ උන්ට දුන්නා අපි උණ බටේ අරන් යන්න. ගමේ හරි නියමයි. ඉතින් මේ බලපන්සේ රෙප්පු දෙක ඇතුලේ කස්නේ සෙරෙප්පු දෙක හම්බෙලා යාළුවනේ. අපි උණ බට කපාගෙන යන යාළුවනේ. කට්ටි ඉන්න පිටිපස්සේ. මේ උණ බටේ දුන්නේ කමේ. එපා. හරිය. මේ වෙන්න උණ බටේ අරයි යනවා. වෙන්න අනික් එක මේ. අසිරවා මොකද කියන්නේ? මට ඉන්න හොඳ යාළුවෝ සෙට් එකක්ද? එහෙනම් පරිස්සමෙන් යන්න ඕනේ යාළුවෝ දෙන්න. हाय हाय
උණ බටේ ගෙනාව යාළුවනේ. ඔන්න තියෙනවා ගමේ උන් දෙන්න උස්සන් ආවා. දැන් අපි කපණ්ඩයි යන්නේ උණ බටේ. බානුක කපනවා. හස්මිත බාහුබලි ශක්තිය දාන්න සස්මිත. මේක නැද්ද? යන්නේ උණ බටේ පුරුක් ටික කඩන්න. බානුක ගේනවා කඩපු එක ගේනවා බානුක. යෝධ බල ශක්තිය බානුකගේ. බානුක නිකයිද උස්සන්න ඕනේ ඒව? වාව් මචං. අපේ බානුක යන්නේ දැන් හිල් විදින්න. දැන් ඉස්සරහගෙන මේ දැන් මොඩර්න් විදිහට වැඩේ වෙන්නේ කෙලින්ම ඩ්‍රිල් එකෙන් හිල් විදින්නේ. සස්මිත රේඩියෝ අහන අය අතරේ බානුක හිල් විදිනවා. හිල ලොකු කරන්න ඕන කියලා දැන් ආයි හිල ලොකු කරනවා බානුක. මේ බූට් කවප් එක සෙට් එකේ බූට් කවප් එක. අත්තින්න උඩ වල භූමි තෙල් ටික ගෙනගන්න. භූමි තෙල් ගෙනාවා බොයිස්. ආවනේ පෙට්‍රල් ගන්නවා. උණ වැඩිල්ල ගෙනාවා බොයිස්. තියලා තියෙන්නේ දැන්. ඔක්කොම හරි ලෑස්ති කරලා තියෙන්නේ. අත්තු කරන්න තමයි තියෙන්නේ දැන්. ආවනේ සේෆ්ටි ෆස්ට්. හෙල්මට් එක දාගෙන ඉන්නේ. බඩු වැඩ. තාක්ෂණයේ උපරිමයෙන් භාවිතා කරනවා. ටෙක්නොලොජියා. හරි මම මේ යාළුවනේ බඩු වැඩ. ටෙක්නොලොජියා. සස්මිත යනවා. අපේ කට්ටිය ඉතුරුයි තාම. බඩු වැඩේ යාළුවනේ. ආතල් තමයි. කට්ටිය ඉන්නවා. උණ බඩේ පිපිරුවා. දැන් දෙන්නෙක් යනවා. ඔන්න දෙන්න යනවා. ලනු ටිකක් ගේන්න ඔතනද ආයි අපි ඔතල පටන් ගමු. යාළුවා ලනු ගෙනාවම. ඇලුන යාළුවනේ වරදක් කළා සිතකින් නොවේ. දැන් යාළුවනේ ඔතන ගමන් තියෙන්නේ මේ හැමෝම ඔතනවා කට්ටිය ඔතනවා මම බලන් ඉන්නවා. යාළුවනේ දැන් එතුවට පස්සේ පටන් ගන්න යන්නේ. ඔතලා දැන් තමයි පටන් ගන්නෙ. විප්ලවයක් කරන්න යන්න අපේ බානුක. දැන් කළුවර වීගෙන ඉන්නේ. පේන්නෙත් නෑ දැන් ලයිට් උත් දාලා තියෙන්නේ. තාම අපි වැඩ කරන් යනවා. දැන් බටේ පිපිරුවා වටෙන්ම. අපි ආයි පස් එකක් හදමු. හොඳට ඔතලා ලස්සන එකක්. මේක මේ හදිස්සියට නෑ හැදුවේ. අද වීඩියෝ එක ඉවරයි. පස්සේ සෙට් වෙමු. ජය වේවා.